මම කුමුදිනී විද්‍යාලංකාර වෘත්තියෙන් මම ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළවෙනි ශ්‍රේණියේ නිලධාරියෙක්. මේ වෙනකොට පරිසර අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඇහිඳින ඉමිහිරි මතක කියන්නේ ඇත්තටම මම මුහුණු පොතේ වසරක් පුරාවට ලියපු මගේ ළමාවියේ මිහිරි අත්දැකීම්. ඉතින් 80 දශකයේ වගේ කාලේ රජරට ඈත ගම්මානයක විච්ච ඉතාමත්ම සුන්දර පරිසරය හා බැඳුණු අත්දැකීම් සමුදායක් තමයි මේකේ තියෙන්නේ. මම හිතනවා මගේ ජෙනරේෂන් එකේ අය මේක ඉතාම ආදරයෙන් වැළඳ ගනී කියලා. මේක මුහුණු පොතට ලියද්දි මට ලැබුණු ඉල්ලීම් එක තමයි මම මේක පොතක් කරන්න තීරණය කළේ. 80 දශකයේ තිබ්බ පරිසරයයි අද පරිසරයයි හාත්පසින්ම වෙනස්. එතකොට ළමයෙක් විදියට ඒ ලස්සන පරිසරය සහ මිනිසුන්ගේ සිතුවිලි රටාවන් හැසිරීම් රටාවන් එක්ක මම ලබාගත්ත ඉතාමත්ම සුන්දර මිහිරි මතක තමයි ඇහිඳින ඉමිහිරි මතක කියලා පොතක් විදිහට ඔබ අතට එන්නේ. ඉතින් මම ඉතාමත් ආදරයෙන් ආරාධනා කරනවා මේක අරන් රස විඳින්න. ඔබේ මගේ ළමාවියේ මිහිරි මතක ඇහිඳ ගන්න පුළුවන් මේ පොත තුලින්. සරසවි පොත්හල ඔබ ඇවිත් ගැවසෙන්න.